සාදරයෙන් පිළිගන්නවා SL කවිෂ ක්‍රියේෂන් YouTube channel එකට. ඔන්න අදම ගෙනලා තියෙන ගේම් ප්ලේ වීඩියෝස් එකක්. මේ ගේම් එකේ නම ශ්‍රී ලංකා බස් සිමියුලේටර් තමයි ගේම් එකේ නම. මේ ගේම් එක ගොඩක් අය බලන් හිටපු එකක්. මේ ගන්න සුපිරිම ගේම් එකක් තමයි මේක. දැන් ඔයගොල්ලන්ට Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ ගේම් එකේ MB 50ක් විතර පොඩි ගේම් එකක්. MB 50ට සුපිරිම ග්‍රැෆික්ස් එහෙම තියෙන සුපිරිම ගේම් එකක් මේක. මේක ඔයගොල්ලන්ට මොඩිෆයි කරන්න එහෙමත් පුළුවන්, ස්ක්‍රීන් ඇඩ් කරන්න, ඒ වගේ ගොඩක් දේවල් පුළුවන් මේ බස් ගේම් එකේ. අපි එහෙනම් ගෑරේජ් එක පැත්තට ගිහිල්ලා පොඩි මොඩිෆයි පාරක් දාමු. ගෑරේජ් එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මෙතන මේ පේනවා ඇති බස් එකේ මුහුණ පැත්තට ගියාට පස්සේ ඔයගොල්ලන්ට පේනව නේද මෙතන නිකන් අර මේ දතිරෝධයක් වගේ අයිකන් එක. ඒක ක්ලික් කරලා ඔයාලට බෆර් වෙනස් කරන්න පුළුවන්, ෂෙල් එක, ඊට පස්සේ සන් කැප්, ඒ වගේ දේවල් කරන්න පුළුවන්. මම දැන් බෆර් එක වෙනස් කරලා පෙන්නන්නම්. මේ බෆර් එකේ කෙලින් තියෙන දතිරෝධය ක්ලික් කරාම මෙහෙම එනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ කැමති මේ බෆර් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. දැන් මේ දෙවෙනි එක බලන්න මේ. මට මේ යට එක ලස්සනින්ද ඒක දානවා. ඊට පස්සේ ෂෙල් එක දාමු. මේක ලස්සනයි. ඊට සන් කැප් එක මේක දාමු. සන් කැප් එකේ ඔයගොල්ලන්ට කියන්න දෙයක් තියෙනවා. මේ උඩ තියෙන මේ කතරය සන් කැප් එක ගහලා ඒක ක්ලික් කරාම මේ වගේ සන් කැප් එක නැතුව යනවා. ඒක තමයි වෙන්නේ. ඊට පස්සේ මෙතන ස්පෙෂල් බෝඩ් උඩ තියෙනවා මේ ලයිට් ටික දාගන්න පුළුවන් අපිට. ඒ ලයිට් ටික ලස්සනයි. ඊට පස්සේ අර බස් එකේ යට ගහන වැට තියෙනවා. මම හිතනවා මෙන්න මේක ලස්සනයි. ඊට පස්සේ ජනෙල් පොළු. ඒකෙත් මේක හොඳයි. ඊට පස්සේ මෙතන ඉනිමග වල තියෙනවා. මේ පළවෙනි එක මෙහෙම ඉනිමගක්. මේ වගේ දෙවෙනි එකේ ලව් කියලා ගහලා තිනවා. ඊට පස්සේ බාග ඉනිමගක් තියෙන්නේ. ලැඩර් එක. ඊට පස්සේ මෙතන ඉනිමග දෙකක් තියෙනවා. බාග එකයි සම්පූර්ණ එකයි දෙකක් තියෙනවා. මට හිතෙනවා පළවෙනි ඉනිමග හොඳයි කියලා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති උඩ බස් ඉන් පූල් කියලා එකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරාම ඔයගොල්ලන්ට මෙතන මේ සීට් එක ගාව තියෙන මේක ක්ලික් කරලා සීට් වෙනස් කරගන්න පුළුවන්. මම මේ යටම තියෙන සීට් ටික සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මෙන්න මෙතන බුදු පිළිම දාගන්න පුළුවන්. මගේ බුදු පිළිම දෙයක් තියෙනවා. මම මේ පළවෙනි එක සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මෙතන ස්කින් ඇඩ් කරන්න පුළුවන්. ඕන අපි ටෙම්පලේට් එක ඩවුන්ලෝඩ් කරලා ඉවරලා ඒක එඩිට් කරලා ඉවරලා ස්ක්‍රීන් එක හදාගන්නත් පුළුවන්. නැත්නම් ඔයාගාව ස්කින් එකක් තියෙනවා නම් මේකට දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන සින්දු දාගන්න පුළුවන්. ඔයාගේ ෆෝන් එකේ සින්දු තියෙනවා නම් ඒව දාගන්න පුළුවන්. හරි මම එච්චරයි මේවා කරන්නේ. අපි එහෙනම් දැන් වටයක් දාලා බලමු බස් එකේ. මෙතනයි සෙටින් තියෙනවා. සෙටින් වල මෙතන ග්‍රැෆික්ස් ලෙවල් එක දාගන්න පුළුවන්. ඒ වගේ මම හයි දාගන්නවා. තුනම දාගන්නත් පුළුවන්. අනේ එහෙම දාගමු. ඊට පස්සේ මෙතන මල්ටිප්ලේයර් මොඩ් කියන ක්ලික් කරාම ඒක නෙක්ස්ට් අප්ඩේට් වල දෙනවලු. මේකත් නෙක්ස්ට් අප්ඩේට් වල දෙනවලු. ඊට පස්සේ අපි ෆ්‍රී මොඩ් කියන ක්ලික් කරාට පස්සේ මෙතන තියෙනවා කොලම්බෝ, ඊට පස්සේ ගාල්ල, කළුතර කියලා. මට හිතෙනවා ගාල්ල පැත්තට යන්න. ඒ පැත්ත හොඳයි. ඊට පස්සේ ගේම් එක පටන් ගත්තාම මෙහෙම තමයි තියෙන්නේ. මම මේ රෙකෝඩින් එක පොඩ්ඩක් අයින් කරන්න. ඔයගලන්ට ඊට පස්සේ මෙතන දකුණු පැත්තේ උඩම ගත්තොත් මෙතන තියෙනවා view mod button එක. ඊට පස්සේ මෙතන මේ යට මිනිස්සෙක්ගේ අයිකන් එක තියෙන. එතකොට මේ ඩ්‍රයිවර් බිමට බහින්න පුළුවන්. ඊට පස්සේ තා බැලුවොත් එහෙම බස් එකේ මම පොඩ්ඩක් මේක වෙනස් කරගන්න. ඊට පස්සේ මෙතන වම් පැත්තේ උඩම තියෙනවා DJ box එක. DJ outdoor කියලා. ඊට පස්සේ මෙතන ලයිට් දාගන්න පුළුවන්. නියොන් ලයිට් තියෙනවා. මේකේ සෙල් එක තමයි ලස්සන. ඒක ගොඩක් මේ රටා යන හැමක් තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති ඉස්සරහා වින් ස්ක්‍රීන් එකෙන් බස් එක ඇතුලේ ලයිට් පේනවා. ඊට පස්සේ මේකෙන් හෙඩ් ලයිට් දාගන්න පුළුවන්. රැට වගේ යනකොට හෙඩ් ලයිට් තියෙනවා. ඊට පස්සේ මෙතන හෝන් 3ක් තියෙනවා. මේකෙන් නම් මට හෝන් 2යි වැඩ කරේ කොහොමද දන්නේ නැහැ. ෆෝන් එකේ පහනද දන්නෙත් නෑ. පළවෙනි හෝන් එක වැඩ කරනවා එහෙම බාගෙන ඉන්නකොට. දෙවෙනි එකේ නම් මොකක් හරි ප්‍රශ්නයක් කියලා ඒක වැඩ කරන්නේ. තුන්වෙනි එක වැඩ කරනවා. ඊට පස්සේ සිග්නල් ලයිට් තියෙනවා මෙහෙම. මම පේනවා ඇති. එහෙනම් මෙතන ඩබල් සිග්නල් ලයිට් තියෙනවා. ඊට පස්සේ මෙතන අර මනුස්ස වගේ ක්ලික් කරාට පස්සේ මෙහෙම බස් එකෙන් බහින්න පුළුවන්.
ඔයගොල්ලන්ට තව විශේෂම දෙයක් කියන්න තියෙනවා. මේ බස් එකේ අපිට ඇතුළට යන්න පුළුවන්. මේ ඇතුළට යන්න පුළුවන් මම දන්න තරමින් නම් ලංකාවේ පළවෙනි ගේම් එක. ඇතුළට යන්න මේ විදිහට ෆුට් බෝඩ් එක ළඟට ගිහිල්ලා මේ පැත්තේ උඩ පයින්න බටන් එකයි ඉස්සරහට යන බටන් එකයි එකපාර මේව කරන්න ඕනේ. මේ උඩ පැනලා යන්න. මේ වගේ තුන් පාරක් උඩ පැන ගියාම බස් එක ඇතුළට යන්න පුළුවන් අපිට. ඔයගොල්ලන්ට පේනවා ඇති බස් එක ඇතුළත් සුපිරියටම තියෙනවා. මේ වගේ පේනවා ඇති. ඇතුළ VIP විදියටම හදලා තියෙනවා. මෙතන තියෙනවා පුටු සෙටියක්. ළඟ පේනවා ඇති. අපි ඊට පස්සේ බස් එකෙන් බහිමු. අපි එහෙනම් දැන් බස් එකේ වඩයක් දාලා බලමු. මේ ගේම් එකේ MB 50ක් වගේ වෙන පොඩි ගේම් එකක්. ඒ MB ගානට මේකේ ග්‍රැෆික්ස් එහෙම නම් සුපිරියටම තියෙනවා. ඔයගොල්ලන්ට යට පේනවා ඇති බස් එක යන ස්පීඩ් එක එහෙමත් පෙන්නනවා. මේ විදිහට තමයි තියෙන්නේ බස් ගේම් එක. මේක නම් සුපිරිම බස් ගේම් එකක්. මේ විදිහට ගාලු කොටු හැමත් ඒ ගේම් එක හදපු අය මේ ඇත්ත විදිහටම හදලා තියෙනවා. එහෙනම් ඉතින් මම වීඩියෝ එක මේ හරිය නවත්තනවා. අපි ගාලු කොටුවේ වටයක් දාන ගමන්ම වීඩියෝ එක එන්ඩ් කරමු. එහෙනම් යාළුවනේ මම මෙතනින් මේක වීඩියෝ එක නවත්තනවා. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.